ඇහැලියගොඩ පැරණි සතිපොළ භූමිය ජනතා අයිතියත. අපි රැඳී ඉන්නේ ඇහැලියගොඩ පරණ පොළ භූමියේ. මේක ඇත්තටම ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයිති ඇහැලියගොඩ නගරයේ තියෙන ඉතාමත්ම මිල අධික ස්ථානය. මෙතන අක්කරකට වැඩි ප්‍රමාණයක් මේක නඩුවක් සඳහා යොමු වෙලා තිබුණා. නමුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයිති ඉන්නවා. ඉතින් අපිට පහෝගිය කාලේ මෙන්න මේකට සම්බන්ධ වෙලා මෙන්න මේ නඩු කටයුතු ඉක්මන් කරන්න ප්‍රාදේශීය සභාවේ මගින් ඒ අවශ්‍ය කරන ලිපි ලේඛන ටික හොයාගන්න රුවන් ඇල්ල ඒ වගේම දෙයියෝ ඊට වගේ දැන් ලේකම් කාර්යාලවලට ගිහිල්ලා අපි මේ අවශ්‍ය කරන මේ නඩුවට අවශ්‍ය කරන ලීකල් ටික හොයාගෙන අපේ නඩුව ඉක්මන් කරලා අපේ ප්‍රාදේශීය සභාවේ ඒ තාක්ෂණ නිලධාරී තුමා ඒ වගේම අපේ ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරු මේ සඳහා යොමු කරලා මෙන්න නඩු කටයුත්ත අපිට ඒ ගරු අධිකරණයෙන් ඉතාමත් සෞදායක කමිටුවක් ලබා දුන්නා. මෙන්න මේ පොළ භූමිය කියන්නේ පරණ පොළ භූමිය ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයිති ඉඩමක් ලෙස අපිට ඒ භූමිය අත්පත් කරගන්න ලැබුණා. ඉතින් අපි ඇහැලියගොඩ ප්‍රදේශයේ සියලු දෙනාටම ඉතාමත්ම සුබ ආරංචියක් මේක. මොකද ඇහැලියගොඩ අවට සහ ගම් වල පැමිණෙන ජනතාවට ප්‍රධාන මාර්ගයේ ඉඩ නැහැ. පදික වල වාහන නවත්තන්න ගාල් කරන්න ඉඩ නැහැ. ඒක නිසා අපිට ඉතාමත්ම වටිනවා මෙන්න මේ ඉඩම් ප්‍රදේශය මේක ලැබුණ නිසා. ඉතින් අපි අවුරුදු සමයේ එකම ආරම්භ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඇහැලියගොඩ නගරයට එන වාහන සඳහා වාහන ගාල් කිරීමට සහ අනවසර වෙළඳාම් කරන පදික වෙළඳුන් සඳහා මෙන්න මේ භූමිය අපි తాවකාලිකව ලබා දෙනවා. ඉන්පසු අපි මේක වෙනම අපේ සංවර්ධන යෝජනා සඳහා අපිට යොමු කරනවා. එතෙක් අපි මේක පදික අයගේ වාහන නවත්තා දැමීම සඳහා ඒ වගේම අනවසර වෙළඳසැල් වලට වෙළඳාම් කිරීම සඳහා අපි ලබා දීමට සූදානම් වෙනවා. මේ ඉඩම ලබා ගැනීමේදී අපිට මහඟු සේවාවක් කරා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම ඒ විශේෂ භාර නිලධාරී ශර්ලි මහත්මයා ඒ වගේම රාජකරුණ මහත්මයා ඒගොල්ලන්ගේ කැපවීම මේ අවස්ථාවේදී මම ඉතාමත්ම අගය කරලා සලකනවා.